මේකට කියන බේබි ඇන්තූරියන් කියලා. මේ බේබි ඇන්තූරියන් ගහේ මේකත් අර භාගෙම තමා කලාතුරකට සැරයක් පැලයක් එන්නේ. මේකේ දැනට පැලයක් තියෙනවා. මේකේ පැලමන් කීපයක් බෝ කරන තියෙනවා. අවුරුද්දකට එකක් විතර වගේ තමයි මේකේ මල් පිපෙන්නේ. හැබැයි ඔයාලට කියන විශේෂත්වයක් තියෙනවා. මොකද මම මේ මල් ගහ කිසිම මල් ගහකට කිසිම පොහොරක් කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ. මම දාන්නේ පුවක් ලෙලිහයි හරි මේ පොල් ලෙලි විතරමයි දාන්නේ. එහෙම තමයි මම දාන්නේ. මගේ මල් ගස් වලට මම ඒ විදිහට තමයි පුරුදු කරගෙන තියෙන්නේ. මේ බලන්න මේකෙත් මල් කීපයක්ම තියෙනවා. මේ මල් තියෙනවා මේ මල් ගහේ මේ බලන්න මේකේ මේ පෝට්ටුවේ මේකේ තියෙනවා මේ පෝට්ටුවේ තමයි මේ ඇට තියෙන්නේ. මේ ඇටෙන් තමයි මම පැල බෝ කරගන්නේ. මේ බලන්න මේකත් මේ පිපිලා දැන් පරණ වෙලා නෙමෙයි මේ මල තියෙන්නේ. මේකත් පිපිගෙන එන මලක්. මේකෙත් කොළ පාට තියෙනවා. මේ දෙවෙනි මල මේ තමයි ඊයේ පෙරේදා පිපිච්ච මේ තුන්වෙනි මල. මේකෙත් කාලයක් යනකොට කොහමද ඇන්තුරියම් මලක් මාස දෙකක් තුනක් විතර වගේ තියෙනවා. ඒ කාලයක් යනකොට මෙන්න මේ විදිහට මේ මල මේ වාගේ විදිහට පාට වෙනවා. මේ තමයි මේ මල් ගහේ ස්වභාවය.